ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපේ පරිසරය ප්‍රායෝගික පාඩම් මාලාවෙන් මම පුතාලට අරගෙන ආවේ පැලෑටියක කොටස් නම් කිරීම. අපි පොළවේ හැදිලා තිබුණු පැලෑටියක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඔන්න පුතේ මේ පැලය පොළවට සවි වෙලා තියෙන ප්‍රධානම කොටසක් තමයි මේ පැලෑටියේ මුදුන් මුල. මේ තියෙන්නේ පැලෑටියේ මුදුන් මුල. ඒ මුල අවට තියෙනවා පුතේ තවත් කුඩා මුල්, කෙඳි මුල්. මේ මූල පද්ධතියෙන් තමයි ශාකයට අවශ්‍ය ජලය, පොහොර මේ සියලුම කොටස් ශාකයට උරාගන්නේ. ඊට පස්සේ පුතේ ඒ මුලෙන් ඉහළට ඇවිල්ලා තියෙනවා ශාකය ඉහළට දරාගෙන ඉන්නේ මෙන්න මේ කඳ කොටස. ශාකයේ කඳ. ඊට පස්සේ පුතේ මේ ශාකය පුරාම තියෙනවා ශාක පත්‍ර. ශාකයේ තියෙන තවත් කොටසක් තමයි පුෂ්ප. මෙන්න මේ තියෙන්නේ පුෂ්ප. අපි මේ අරගෙන තියෙන්නේ පුතේ මොනර කුඩුම්බිය පැලෑටියක්. ඊට පස්සේ මේ ශාකයේ තියෙන පුෂ්පවලට යටින් මෙන්න මේ කුඩාවට තියෙන්නේ ශාකයේ ඵල. එහෙම නැත්නම් ගෙඩි කියලා අපි කියනවා. එහෙනම් පුතේ අද ඔයාලට යාළුවත් එක්ක එකතු වෙලා මම අරගෙන ආවේ පැලෑටියක කොටස් නම් කරන්න. අපිට 3 4 5 ශ්‍රේණිවලදී පැලෑටියක කොටස් නම් කරන්න තියෙනවා වගේම ශිෂ්‍යත්ව විභාගයේදී පුතාලට මේ පැලෑටියක කොටස් නම් කරන්න එන්න පුළුවන්. ඉතින් අද මේ පාඩම් මාලාව පුතාලට ඒ සඳහා උපකාරයක් වෙයි කියලා මම හිතනවා.